සන්ෆ්ලවර් ෆීල්ඩ් එකක් කියන්නේ මැජිකල් ප්ලේස් එකක් වගේ තැනක්. සීරුවෙන් උසට නැගී සිටින මේ ගස්වල මුදුනේම තියෙන රන්වන් පාට මූණක් තියෙන සූර්යකාන්ත මල් හැම වෙලේම ඉරදිහා බලාගෙන හරියට රහස් කියනවා වගේ. අපි මේ ඉන්නේ කැන්බරාවල තියෙන මජූරා වැලි ෆාම් එකේ. මේක හරියට ස්වභාව ධර්මයේ තවත් එක් සුන්දර කලාකෘතියක් වගේ. රන්වන් පාට මල් පේලි ගොඩාක් නිල් පාට කඳු පන්තියක් කරහා ඈත ක්ෂිතිජය දෙසට ඇදී යනවා වගේ. මජූරා වැලි ෆාම් කියන්නේ ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එකේ තියෙන පරණම නමුත් තවමත් ගොවිපලක් ලෙස පවත්වාගෙන යන විශේෂත්වයන් කීපයක්ම තියෙන ෆාම් එක. මජූරා ෆාම් එක ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සන්ෆ්ලවර්ස් වලට, ෆ්‍රී රේන්ජ් බිත්තර වලට, තවත් නැවුම් නිෂ්පාදන වලට, වගේම එයාලා ප්‍රැක්ටිස් කරන තිරසාර වගාක්‍රම නිසා. කැන්බරා එයාපෝට් එකට ගොඩක් ළඟින් තියෙන නිසා සන්ෆ්ලවර්ස් බලන්න ඇවිත් හිටිය අයට ගමනාන්තයට පැමිණෙන ගුවන් යානා කීපයක්ම දකින්නත් පුළුවන් වුණා. අනිත් හැමෝම වගේ අපිත් මේ ලස්සන සන්ෆ්ලවර්ස් බලමින් ඉස්සරහට ගියා. ඒක නම් හරිම ලස්සන අත්දැකීමක්. මල්වල පාට, පෙනුම වගේම මල් පෙතිවල සුමුදු බවත් හරිම විශේෂයි. සන්ෆ්ලවර්ස් කියන්නේ අපිට ස්වභාව ධර්මයෙන් ලැබුණ තවත් තෑග්ගක්. මේ වගේ ඇට, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක බහුල නිසා පෝෂණීය කෑමක් ලෙස ගන්නත් පුළුවන්. ඇටවලින් හදන තෙල්වල තියෙන මෘදු පෝෂණීය ගුණයන් නිසා කෑම පිසීමට සහ සම පෝෂණය කරන නිෂ්පාදනයන්ටත් භාවිතා කරනවා. මීමැස්සන් ආකර්ෂණය කරගනිමින් පරාගණයට උදව් වෙන නිසා, රස සරුසාර කරගන්නත් උදව් වෙන නිසා මිනිසුන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. හැම වෙලේම ඉර දෙසට හැරෙමින් ඉන්න මේ මල් අපිට කියන්නේ අවස්ථාවට අනුගත වෙමින් ධනාත්මකව ජීවත් වෙන්න කියලා නේද? මේ ඉන්නේ ගොවිපලේ ආරක්ෂකයා. ලොම් පිරුණු හුරතලෙක් වගේ පෙනුනත් වටේම ඇවිදිමින් එයා එයාගේ රාජකාරිය නම් හරියටම කරනවා වගේ. සීතල සුළඟක් එක්ක පොඩ්ඩක් නිදා ගන්න ඇත්තේ රැට හැරිලා ඉඳන් එයාගේ රාජකාරිය කරන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න වෙන්න ඇති. සන්ෆ්ලවර් ෆීල්ඩ් එකට ඇතුල් වෙද්දිම පේන්න තියෙන මේ කරත්ත වලින් මෙතනට ලස්සනක් එකතු කරනවා වගේම ඒ වගේ පරණ රසකතාවක් තියෙනවා ඇති කියලා අපිට හිතුණා. පොඩි බබාලා එයාලට වෙන් කරලා තිබුණ ප්ලේ ඒරියා එකේ හරිම විනෝදයෙන් සෙල්ලම් කරනවා. මෙයාලගේ අම්මලා නම් මල් බලන්න ගිහිල්ලා වගේ. මේ ලොකු චෙස් බෝඩ් එකට බබාලා ගොඩක් කැමති වගේ. මේ මීමැස්සන් දවසකට මල් 5000කට වගේ ගිහින් මල් පැණි එකතු කරන බව දන්නවද? ඒත් එක්කම පරාගණයත් සිද්ධ වෙන නිසා එළවලු පළතුරු වගේම අනිත් පැල වර්ගවල වර්ධනයටත් ලොකු උදව්වක් වෙනවා. ෆාම් එකේ තැන් තැන්වල තියලා තිබුණ මේ වගේ වියලි තනකොළ මිටි විවේකයක් අවශ්‍ය කෙනෙක්ට සුවපහසු ආසනයක් නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම තමයි මේ වගේ දැන්වීම් පුවරු තැන් තැන්වල ප්‍රදර්ශනය කරලා තිබුණේ නරඹන්නන්ට වැදගත් වෙන තොරතුරු සහ මාර්ගෝපදේශනය ලබා දෙන්න. මජූරා ෆාම් එකේ සිදු කරන සමහරක් හොඳ පුරුදු ගැන සහ එයාලගේ සමහර ගොවි නිෂ්පාදන ගැන මේ වගේ කියලා තිබුණා. සන්ෆ්ලවර්ස් හැම වෙලේම ඉර දෙසට හැරෙන එක නම් හරිම පුදුමයක්. එහෙම කරන්නේ හොඳින් ඉර එළිය ලබා ගන්න එක එයාලගේ වර්ධනයට වැදගත් වෙනවා වගේම දීප්තිමත්ව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට වැදගත් වෙන නිසා. සන්ෆ්ලවර්ස් බලන්න ඇවිත් හිටිය අයට අවශ්‍ය නම් පොඩි මුදලකට මල් කපා ගන්න ප්‍රදේශයකුත් වෙන් කරලා තිබුණා. අපි ගිය දවස නම් මල් තිබුණෙම නැති තරම්.
හැබැයි ඉතින් ඉදිරියේදී යන අයට නම් මල් ගොඩක් කඩා ගන්න පුළුවන් වෙයි වගේ. මීමැස්සන් එකතු කරගන්න මල් පැණි එයාලගේ ඇඟ ඇතුළෙදිම ටිකක් ප්‍රොසෙස් වුණාට පස්සේ මී වදේ තැන්පත් කරලා තිබ්බහම තවත් කාලයක් යද්දී මී පැණි බවට පත් වෙනවා. මෙහිම මල් පැණි එකතු කරන අතරතුර තමයි පරාගණය වෙන්නේ. මල් හොඳින් පිපිලා ටිකෙන් ටික පරවේගෙන එන කාලෙදී මල් පිටි වියලෙන්න පටන් ගත්තම තමයි ඇට අස්වැන්න නෙලාගන්නේ. මල් කපලා අරගෙන හිමින් ඇට ටික ගලවලා අරන් හොඳට වේලුණාට පස්සේ තමයි ඒවා ගබඩා කරලා තියන්නේ. පස්සේදී ප්‍රයෝජනයට ගන්න. අපි මේ වගේ hina වෙන මලුත් දැක්කා. සන්ෆ්ලවර්ස් වල ඇට කියන්නේ පෝෂක පලාගාරයක් වගේ. හොඳ මේදය, ප්‍රෝටීන්, විටමින් E, ඇන්ටිඔක්සිඩන්ට්ස් ඒ වගේම තන්තු වලිනුත් බහුලයි. සන්ෆ්ලවර් ඔයිල් වල තියෙන මෘදු රසය සහ ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව නිසා විවිධ වර්ගයේ කෑම හදන්න පාවිච්චි කරන්න පුළුවන්. හાર્ට් එකටත් හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේම සමේ තෙතමනය රැක ගන්න වගේම සමේ වර්ණය නිවැරදිව සහ පැහැපත්ව තියාගන්නත් උදව් වෙන නිසා බියුටි ප්‍රොඩක්ට්ස් වලටත් පාවිච්චි කරනවා. ලෝෂන් වර්ග සහ ක්‍රීම් වර්ග නිෂ්පාදනය කරන්න. කෙලින්ම සන්ෆ්ලවර් ඔයිල් එක ඇඟේ ගන්නත් පුළුවන්. හැබැයි ඒ කෝල්ඩ් ප්‍රෙස් කරපු ඔයිල් එක තමයි. ඒක අනිත් ඔයිල් වලට වඩා වෙනස් විදියට හදාගන්න එකක්. පොඩි තිබහක් ආව නිසා අපි මජූරා ෆාම් එකේ කෙළවරක තිබ්බ ෆුඩ් කෝන් එකට ආවා. එතන ගොඩක් සෙනග හිටියේ කෑම කන්න වගේම ෆාම් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. මෙතන එක එක රසවල් වල පාස්ටා වර්ග, ජෑම් වර්ග, මීපෙනි සහ තවත් ප්‍රොඩක්ට්ස් වර්ග ගොඩක්, ඒ වගේම ලස්සන බෑග් සහ බුක් මාක්ස් එහෙමත් තිබ්බා. සුවනී එකක් විදියට අරගෙන යන්න. ලස්සන කඳුයායකින් වට වෙලා තියෙන මේ ලස්සන සන්ෆ්ලවර් ෆීල්ඩ් එකෙන් දැන් අපි පිටත් වෙන්නයි යන්නේ. ඔන්න ඉතින් අවසානයේදී අපි ආවේ හැමදාමත් විශේෂත්වයක් තියෙන ෆාම් ගේට් ෂොප් එකට. මෙතන විශේෂ වන්නේ ෆ්‍රී රේන්ජ් එග්ස් ගන්න හැම පැත්තෙම කස්ටමර්ස්ලා එන නිසා සහ එයාලට අවශ්‍ය බිත්තර සහ අනිත් ප්‍රොඩක්ට්ස් අරගෙන අදාළ මුදල ගෙවන්නේ කාඩ් එකෙන්. එහෙමත් නැත්නම් එතන තියෙන කැටයට කෑෂ් හරි දාලා. මෙතන ෂොප් ඇසිස්ටන්ට් කෙනෙක් නැහැ. හැම වෙලේම ඉන්නේ අවංක කස්ටමර් කෙනෙක් විතරයි. ඉතින් ඒකත් හරිම විශේෂයි නේද? ඔන්න ඉතින් තවත් ලස්සන දවසක් මතක සටහන් එක්ක හරිම සුන්දර විදියට ස්වභාව ධර්මයේ ලස්සන විඳින්න අපි ගත කළා. කැන්බරා පැත්තේ ඉන්න කෙනෙක්ට ඇවිල්ලාම මේ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඉතින් අදට නවතින්න. හැමෝටම සුබ සතියක්.